ඔයාටත් පුළුවන් නම් පතුක් මලක් වගේ වෙන්න. දන්නවද පතුක් මලක තියෙන විශේෂත්වය මොකක්ද කියලා? පතුක් මලකට පුළුවන් ඕනිම තැනක වැඩෙන්න. පතුක් මලක් දන්නවා වැස්සක් වුණත් සීතලක් වුණත් මොන කාලගුණ පරිසරයක වුණත් නොමැරී ජීවත් වෙන්න. පතුක් මලක් දන්නවා කර්කශම පොළවක වුණත් කෙලින් හිටගෙන ඉන්න. ඔයත් මේ වගේ කෙල්ලෙක් වෙන්න. ඔළුව කෙලින් තියාගෙන නිර්භීතව මිනිස්සු මැද්දෙන් ඇවිදින්න. අතේ සත පහක් නැති වෙලාවක වුණත් ඔයාගේ අභිමානය වෙනුවෙන් පෙනී ඉන්න. ජීවිතයට කුණාටු වෙන හැම මොහොතකම ශක්තිමත්ව දරාගෙන ඉන්න. ඔයාගේ හීන වෙනුවෙන් ලෝකේ එහා කොනටුනත් තනියම යන්න. ලෝකෙ හැමදාම ඔයාට සතුට විතරක්ම දෙන්නේ නෑ. ඔයා යන ගමන් මාර්ගය එළිය කරලා ලස්සනට හදාගන්න ඕනි ඔයාමයි. එතකොට ඔයාට පුළුවන් ජීවිතේ බිඳුවටම වැටිලා හිටියත් ආයෙමත් නැගිටින්න. ඔයාටත් පුළුවන් නම් පතුක් මලක් වගේ වෙන්න. දන්නවද පතුක් මලක තියෙන විශේෂත්වය මොකක්ද කියලා? පතුක් මලකට පුළුවන් ඕනිම තැනක වැඩෙන්න. පතුක් මලක් දන්නවා වැස්සක් වුණත් සීතලක් වුණත් මොන කාලගුණ පරිසරයක වුණත් නොමැරී ජීවත් වෙන්න. පතුක් මලක් දන්නවා කර්කශම පොළවක වුණත් කෙලින් හිටගෙන ඉන්න. ඔයත් මේ වගේ කෙල්ලෙක් වෙන්න. ඔළුව කෙලින් තියාගෙන නිර්භීතව මිනිස්සු මැද්දෙන් ඇවිදින්න. අතේ සත පහක් නැති වෙලාවක වුණත් ඔයාගේ අභිමානය වෙනුවෙන් පෙනී ඉන්න. ජීවිතයට කුණාටු වෙන හැම මොහොතකම ශක්තිමත්ව දරාගෙන ඉන්න. ඔයාගේ හීන වෙනුවෙන් ලෝකේ එහා කොනටුනත් තනියම යන්න. ලෝකෙ හැමදාම ඔයාට සතුට විතරක්ම දෙන්නේ නෑ. ඔයා යන ගමන් මාර්ගය එළිය කරලා ලස්සනට හදාගන්න ඕනි ඔයාමයි. එතකොට ඔයාට පුළුවන් ජීවිතේ බිඳුවටම වැටිලා හිටියත් ආයෙමත් නැගිටින්න.